කොහොමද මේක ඇවිල්ලා SL සුද්දා. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් ඕන තරම් ක්‍රිකට් ගේමින් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඉතින් අද අපි ගහන්න යන්නේ ඉන්දියා vs ශ්‍රී ලංකා මැච් එක. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ SL උදාන් ගේමින් වයිටි උදාන් පොඩ්ඩක් හලෝ යාළුවනේ. ඉතින් අපි අද අලුත්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ගන්න යන්නේ. අපේ ක්‍රිකට් ගේමින් සුද්දත් එක්ක මැච් එකක් ගහලා බලමු කොල්ලනේ. ඕවර් දෙකේ එකක් පොඩ්ඩක් අපි බලමු. මගේ පළවෙනි වීඩියෝ එකකින් අද පිච් එක නම් පොඩ්ඩක් ඉතින් හොඳයි වගේ බෝලින් සයිඩ් එකට. යාළුවනේ ඉතින් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. බලමු toss එක. අපි ගාමු එනම් head බලමු. හරි අම්මට දැම්මට ආයේ සෙට් වුණා. ඉතින් ඉන්දියා සෙට් එක. ඔව් දැන් අපිට පේනවා ටීම් එක ශ්‍රී ලංකාවේ පොඩ්ඩක් ඒෂියා කප් එකට සමාන ටීම් එකක් පොඩ්ඩක් වෙනසක් තියෙන. චමිර නැහැ බිනුර දාලා තියෙන ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් මිෂාර පෙරේරා අසලංක මෙන්ඩිස් ශානක හසරංග බිනුර පතිරණ තුෂාර වගේ මිනිස්සු. ඒ පැත්තෙන් ඉන්දියාවෙන් ශර්මා ගිල් කෝලිත් ඉන්නවා. ශ්‍රේයස් අයියර් පටේල් රාහුල් පාණ්ඩ්‍යා ජනේජා ශාමි බුම්රා යාදෙව්තේ සමගින් ඉන්නවා. බලමු අපිට බැට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන ඔබේ අවස්ථාව 10 9 8 7 6 5 4 3 2 1 කියලා ජාතික ගීය. අපි ඕපන් බෝලින් අපේ පතිරණ සාලයට දෙමු අවස්ථාව. මොකද කොල්ලාට මේ දවස් ටිකේ මැච් සෙට් උනේ සෙට් එකේ පොඩ්ඩක් ඉතින් කියලා වුණා. කොල්ලා පවුනේ කොච්චර වුණාද බංගලින් ඉතින් විකට් ගන්නවා කොල්ලා. බලමු ඉන්දියාවට කොහොම සෙල්ලම් කරයි අපි සෙට් එක කියලා. චාර්ම සුපර් ඩීල් මට සෙරි බලපන් රෝහිත. අයින් ගන්න පතරේ බෝලින් කෙලින්මයි 5ට 1යි. අයින් හොඳ බෝලින් ඉතින් අපේ ටීම් හොඳ එවරේජ් එකක් එහෙම තියෙනවා. ඉතින් බලන්න කොල්ලා අතුල්ලන හැටි. ඔය අතල්ලපු පාරට කොල්ලාගේ තව ටිකකින් මේ වාහනත් එනවා බං. හරි. මේ අපේ පිච් එක හදනවා. ඉතින් අරනේ අපි මැච් එක පටන් ගන්න කලින් හරි. අපි මේ ෆීල්ඩින් එක හොඳයි. මොකද ඉන්දියාවේ උන්ට අපි ගහන්න දෙන්නේ අද නම් ඉන්දියාවේ උන්ට ඇඩෙන්න දෙන්නේ අද මැච් එක ඉතින් ආයි ගැම්මඩ. එයා අපි පළවෙනි බෝල දාමු. පොඩ්ඩක් රිවර්ස් ස්විං ගියා. අපි බලමු අද මැච් එකේ පළවෙනි බෝලේ. Shot, that's an excellent cricket shot. He gets 4 for it. හතරක් බං. අයියෝ. කන්නේ කන්නේ වීඩියෝ එකම දවසම. This must be hurting the captain. He needs his bowler to be more සාලයක් disciplined කනවා with his මැච් එකේ lines. ඉතින් දාගෙන. හතර. අයියෝ. සිගනල් එකේ ගැම්මඩ ආයගෙන බෝලේ. Good backing up by the දැන් fielder. ඉතින් ශ්‍රී ලංකාවේ ගැම්ම මේ පාර ඒෂියා කප් එකේ ෆයිනල් තේරුම් නැත් එක්ක ඉතින් කනාවට නැත්තම් අපි සාමාන්‍ය ඒෂියා කප් ෆයිනල් එකට තේරෙනවා. ඉතින් අපි කොල්ලෝ අය දන්නවනේ. ඉතින් බලමු තුන්වන පන්දුව. අන්න මට සුපිරියක් ගන්නට දෙන්නේ අය. ඒ කඩපන්. මල්ලි මොනවද කරන්නේ? බොලේ කල්පනා කරන්න. කල්පනා යන්නේ මොලේ තියනවද? Looks like he enjoys space on the ball. Looks more confident with the space on the ball. Good shot for a single. අපේ මේ පැත්තෙන් මගේ channel එක subscribe කරන්න ගමන් අපේ උදාන්ගේ channel එක subscribe කරන්න. ඒ වගේම මිලන සදෙව් channel එකට subscribe කරන්න. ඒ බලමු පතිරණ සාලේගේ පස්වෙනි බෝලේ. Timing on that one. බ්ලොක් කරලා දුවන්නේ. එහෙනම් සීන් එකේ ඉන්නේ ඉන්දියාවේ. Last ball coming up. Di බලමු. පළවෙනි ඕවරේ අවසන් පන්දුව.
This is poor fielding. They can't leak out runs like this. Fans would be disappointed. අපිලගේ නීතිය කියලා පතිරණ උද ඕවරයක් ඉතින් පතිරණ සාලයන්ගේ උග කාලෙකින් වයිඩ් එකක් දැම්මේ නෑ ඒක තමයි පතිරණ කියන හොඳම දේ අම්මනේ මේක පිච් එකෙම පැන්න අපි බලමු අප්ඩේටින් ස්ටේඩියම් ඇඩ් එකක් එයිද දන්නේ හරි යාළුවෝ දැන් මේක තියෙන මේ ඇඩ් එක මේ ගණන් ගන්න එපා මේවා සිත් කරලා බලන්න නෝඩේ this RC24 buy the ad free pack and get rid of the ad between overs permanently for a seamless gaming experience අන්නේ මේ වගේ තියෙන වැඩන්නේ ඔය ඇඩ් බලවල ගේම් ගහන්න ගියාම තමයි එපාම වෙන්නේ RC24 ගහන්න ගියාම ඇඩ් බලන්න දෙවෙනි ඕවර දෙමු අබ්‍රාට කින්ඩිය දාපු වනිදු පතරංගයට Spinner brought into the attack. ෆීල්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරනවා නැත්තම් මේ පොඩ්ඩක් එඩිට් පාරක් දාමු ඒ කෝල්නේ පොඩ්ඩක් එකක් වගේ වෙනස් කරනවා save and Fielder placed at cover. බලමු පළවෙනි පන්දුව පොඩ්ඩක් මේ But පාරට that brings us to the end of the part. The fielding captain can now have more fielders outside the inner circle. Good shot, but cannot get it past the කවුද fielder. ෆීල් කරේ ඒ තුෂාරයා තුෂාර ගැම් මල්ලනවා ඉතින් තුෂාරගේ ඇත්ත මූණ There is a මේක little නැති bit of තමයි a ප්‍රශ්නේ surface for මේක the bowlers. තුෂාර ඉන්නේ නිකන් And also මේ good for batting. තෙන්ගේ වගේ මන්ද මානසිකයෙක් වගේ දැක්කනේ වනිදාගේ සෙලිබ්‍රේෂන් එක ඕක තමයි කිව්වේ රෝහිත් ශර්මා කියන ලකුණට දෙවියනවා මේක තමයි කියන්නේ මේක තමයි කියන්නේ යාළුවනේ තමයි යන්නවනේ ඉතින් අපිලගේ නීතිය බලමු රිප්ලේ එක කොහොමද ආයේ දැම්මට මන්නම් හිතුවේ ඕකට ඕක අනිවාර්යෙන් හයයි අද ලංකාව මේ අවතක්සේර වෙනවා දැන් ඉන්නේ කුණු කෝලියා කෝලියා උකට දෙන්නම් අද අත දිගෑරලා ගහන්න ගියේ බලමු Slim pickings at the moment. Batsmen need to up the gear a bit. අපි ෆ්ලිප් එකක් දාමු Oh, that's picked up and straight into the crowd for a six. දැන් චරිත කියලා මම චරිතේ ඇඬෙන්න දෙන්න චරිත අපි බලමු බලමු හතරවෙනි පන්දුව දාපම් වනියා Sensible වනියා batting. පොඩ්ඩක් වයිඩ් එක ගන්න ෆේස් කරනවා කෝලියා මෝඩේ අවකට මොලයක් නෑ කෝලියට ඔක නිකන් කුණු කෝලියා අන්න බෝලේ මචං අන්න බය බෝල අයියෝ අන්නේ මේ උන්ට ෆීල්ඩින් ගන්න වෙල අපේ ඇත්ත එක මෙහෙම වෙලාවෙම මේ බෝලේ අල්ල ගන්න බෑ Very important to keep wickets in hand. දැක්කනේ රෝහිත් ශර්මා ඉතින් ආයේ රෝහිත් ශර්මා කොර වෙලාවේ බිම බලන්නේ මේ RC24 එකේ මචං විකට් එකක් ගන්න එක මහා අමාරුයි හරි guys තව ඒක නිකන් ඉහිරෙන පොඩක දිය පොඩක්ද එහෙම එකක්ද නැත්නම් ඒක මෙහෙම එකක්ද එක පන්දුවක් එක පමණයි පන්දුවයි අවසන් පන්දුව බලමු ඉන්දියාවේ පොට්ට බබාලා ලකුණු කීයක් අන්න බෝල මචං අල්ලපෝ Perfect timing and placement. ලකුණු 21ක් දාලා ඉතින් End of the ඉන්දියාවේ ගණන් ගන්න එපා ඉතින් ඉන්දියාවනේ කොච්චර වුණත් ගේම් එකට තම්මර බලමු හරි දැන් ඉතින් මචං අපි අපිට අපේ 22ක් ඕනේ දිනන්න අම්මර දෙවි යන්නෙත් නෑ ඊගස්ස අප්ඩේටින් ස්ටේඩියම් ඉතින් අපි බලමු නිසංක රැඩිකල් කුසල් මෙන්ඩිස් මං ගහන්න මචං ඕන් ආයෙත් මං අතට The fielding side looks warmed up and ready to go. පැතුම් නිසංක කුසල් මෙන්ඩිස් අපේ ජේසී තිබ්බේ හරියටම මේ සිංගාප්පු ටූර් එකට කලින් තිබ්බේ මේ T20 ODI ජේසී එක තමයි දැන් මේක තියෙන්නේ. ඉතින් පාණ්ඩය Bowler තමයි has the new යන්නේ. ball. We're all set to go පාණ්ඩය for the ගැම්ම first බෝල් ball of the එකකින් ආයේ innings. කෝටි 60 අපේ වොච් එකක් දාගෙන හිටියේ. Oh, well bowled a ripper. ෆයිට් කරන්නද තියෙන්නේ ෆයිට් හදාගන්නේ යාළුවනේ මම මේකේ ස්වයිප් කරන්න මම මේ උන්වීඩියෝ කරන්න වෙනවා අම්මට සිරි That's the beauty of the delivery. The bowler really unlucky to not හාඩි win පාණ්ඩය that one.
ඒ මේ මම දාන්නේ ජොයිස්ටික් එක. ඔයාලා බලන්නමයි වීඩියෝ. මම ජොයිස්ටික් එකෙන් තමයි ගහන්නේ. මට ජොයිස්ටික් එච්චර සෙට් නෑ. Can't wait to get ෆැන්ස්ටැස්ටික් ෂොට් දන්නවනේ ලංකාවේ පැතුම් ඉස්සන්ට කොල්ලමයි ගැම්මක් කැලුවා. ඒක දිනම කොල්ලනේ. ඔයගොල්ලෝ වෙනවා ඉස්සරහලා. ඔය ඉන්නේ මේ මට හිතෙන්නේ ජයසූරියද කියලා. ජයසූරිය දැන් යකානගල ඉන්නේ බෝල් තුනක් ගත්තේ ලකුණු 4යි. නිස්සංගේ අවුට් වෙනවා. He's too good a player not to take advantage of anything he බලමු loses. කොල්ලගේ වැඩ. තාවි තරුණ කොල්ලෙක් තව කාලේ තියෙනවා කොල්ලට. මට ආයේ හතරේ another boundary. Hit it well. Hardik Pandya is on fire. But very well ball. Good shot. That is wonderful. What a fantastic shot. බලමු මේ රිප්ලේ පාණ්ඩයක් කොර වෙනවා දැක්ක නෑ Well තේින්මයි. played by the ගහන batsman. එක ඕෆ් සයිඩ් එක දිගහැරලා ඉතින් දැන් අපි බලමු. Magnificent striking from the batsman. ඔන්න මට යන්නේ. මට ෂොට් එක Well taken by the fielder. නිසං අනේ අපි මේ විකට් යනකොට යනවනේ බා. After that breakthrough. ඒකයි සීන් එක දැන් මැද පෙළ අවුට් වෙනවා. නිශාරය නම් ගහන හැබැයි මේ නිශාරය ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා. අසලංගය හැම ඉතින් දන්නවනේ. ඒක තියෙන අපිට අත්‍යවශ්‍ය මොහොතේ ගැහිල්ලක් තමයි තියෙන අපිට 10ගේ. ඉතින් අද අපි 10ව පොඩ්ඩක් කලින් ගියමු. මොකද අපිට මේ වෙලාව පොඩ්ඩක් පවර් හිට කෙනෙක් ඕනේ මේ වණියක් ඉන්නවා. මොකද දස්සම දාමු ලංකාවේ ඕස්ට්‍රේලියාවේ අපිට බෝල 17ට ලකුණු 57ක්ද 9ක්ද මොකද ගහුව පොරක් ආයේදී. එහෙනම් එක්ස්පීරියන්ස් මේලා හරි බංගලින් ගැහුවා Ball is නේද? not still out. ඕවර් දෙකටම බංගලි ගත්තේ ලකුණු 0ට විකට් 2යි. ඒ බලමු. පසුන බසින පෙර පිරි කැප දස්සා මට ක්ලීන් ෂොට් another boundary. He had 3 boundaries in this over. What ලකුණු 12ක්. තව ලකුණු 10ක් පමණයි අවසාන ඕවරේට ඕන ඉතින් ලකුණු 10 ඇත්ත ක්‍රීඩාවේ අපිට හිම අමාරු දෙයක් වුණාට RC24 වල අපිට ලකුණු 10 ගහන එක කජ්ජක් බං. මට මචං ජොයිස්ටික් තිබ්බා 26යි ඕවරේට. යාළුවනේ බඩ විරවුනාද? මචං හුලුණා. හිර වුණා මචං. මොකද නවතින්නේ නේද? අම්මට පොඩි කාර්මික දෝෂයක් වුණා මචං. මේක අපේ මේක පොඩක් හිට්ටා ලැග් වෙනවා ඉතින් මචං. කමන්නේ අපි දැන් බුම්ර දාන්නේ ඉතින් බලමු අපේ අම්මට කමන්නේ අපි ලොකු ගේමක් ගහනවා දන්නවද ඉතින් අය ලොකු ගහපන් ක්‍රිකට් සුද්දා ගේමින් සුද්දා ගහපන්. එක ගේමින් සුද්දාගේ රට අඩෝ මේ මූ දානවා මම බෑකෝ අයියෝ තව බෝල් 4යි කියන ලකුණු 10ක් ඕනේ It's on the pleasure the pleasure is under the fire කවුරු හරි ගහයි කියලාද ලාවට හදන්නේ බලමු අන්න ෂොට් දෙක කවන්න අයියෝ වැදුන්නේ සීන් එකක් තියෙන්නේ. කවන්නේ දැන් බෝල් තුනේ ලකුණු 9ක් මැද කොටලා පිච් එක මැද කොටලා හරි අදනම් දිනන්න ඕනේ නැත්තම් ඉන්දියාවට පෙරදින ගේම හොඳ නෑ අම්මලා මගේ මචං තව බෝල් පළවෙනි මැච් එකෙන් පෙරදුනා ඉතින් ආයේ එච්චර හොඳ නෑ ඉතින් ආයේ මට නෑ ඉතින් අම්මට දැන් නම් කෙලන්න පුළුවන් ඉතින් මෙයාකාට අන්න චන්ද්‍රපාල අඩෝ හතරයි යා බෝල් දෙකයි තියෙන්නේ බෝල් දෙකෙන් ලකුණු 17යි ලකුණු මචං ලකුණු 5යි ඔව් ලකුණු 5යි ලකුණු 5ක් ඕනේ ගහපන් ලකුණු 5 මහලකු දෙයක් නෙමෙයි අපි වැඩේ කියන්නේ මේ බුම්රාගේ බවුන්සර් එකක් වගේ වැදුනොත් තමයි අපිට ගහන්න අමාරු එහෙම වුණොත් මචං බැක් ෆුට් එකක් තමයි ගහන්න වෙන්නේ මම නම් ජොයිස්ටික් අම්මට අවුලන්නේ බුම්රා ඔන්න ෂෝට් යසේ ආය හතරයි ගැම්මක් මේක තමයි වෙන්න ඕනේ යාළුවනේ සුපිරි ගයිස් ඉතින්
ඉතින් දන්නේ නැහැ ටීම් අය කරන්නේ උඩ පයින්නේ උඩ පයින්නේ ආයේ. ළඟට ඇවිල්ලා දෙන්න ආයේ එන ලාස්ට් බෝල් ඕවර් එකක් ඕනේ එනම ආයේ පපුව ගැහෙනවා සුපර් ඕවර්යිද මේක ඉතින් මේ රියල් බලමු අත්දැකීමක් මචං රික්වයර්ඩ් රන් රේට් එක 6යි අවසානයකට එකක් අවසානයකට එකක් අන්න ෂොට් එකයි අපි අර දෙන්න ඉතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඉතින් අද මම ජයග්‍රහණ කරනවා ඉතාලම ජයග්‍රාහී ලෙස ඉතින් අන්තිම බෝල් එකම ගේම් එක දුන්නා ශ්‍රී ලංකාව won by 9 wickets ඉතින් ආයෙ දන්නවනේ අද දන්නවනේ SL සුද්දත් එක්ක ආයෙ SL උදාන්ගේ සෙට් වුණාම එලින්ම ආයෙ ඉන්දියාවට දෙන්නේ නැහැ කෙලින්ම ඇඩෙන්න දෙන්නේ මල්ලි ඉතින් අපි අද ගේම් ප්ලේ එක ඒත් එක විවර කරනවා බේන් තරගය ඉන්දියාව ලකුණු 21ක් ලබා ගන්නවා එක කඩුලක් දැවි ඕවර් දෙකේදී වැඩිම ලකුණු කෝලි 11යි හසරංග කඩුලක් ලබා ගන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු දසුන් ශානක ලකුණු 13ක් අපි හිතුවා මේ එයාට මැච් එක දිනවන්න පුළුවන් පවර් හිට් ඒකයි අපි දස්සව ඉන්නේ නම්බර් 3 වගේ දැම්මේ 3 වගේ ඔප්ෂන් එකක් දැම්ම අපිට දිනවන්න පුළුවන් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු